හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ vlog එකකින් අරගෙන එන්නේ 20 වන සියවසේ ඉදිවුන විශාලතම දේවස්ථාන වලින් එක දේවස්ථානයක්. ඒ තමයි ජේසුගේ කුඩාමල තෙරේසා මුනිවරිය වෙනුවෙන් ඉදිවුන මේ ලස්සන බැසිලිකාව. 1929 ඉඳලා 1954 වෙනකම් මේ බැසිලිකාවේ ඉදිකිරීම සිදු වෙලා තියෙනවා. ලෝකයේ සෑම කෙළවරකින්ම ලක්ෂ ගණන් වන්දනාකරුවන් පැමිණෙන මේ බැසිලිකාවේ විශේෂත්වයන් ගොඩක් තියෙනවා. විශාල ගෝලාකාර ගෘහ නිර්මාණ, තෙරේසා මුනිවරියගේ ජීවිත කතාව දැක්වෙන මොසෙයික් හා කලාකෘති, ඒ වගේම ප්‍රාර්ථනා ඉටුවීම සමග සම්බන්ධ වුණ රෝසමලේ සංකේතය, ඒ හැමදේටමත් වඩා ශුද්ධ වූ තෙරේසා මුනිවරිය උපන් නිවස, ඇගේ සොහොන් කොත, ඒ වගේම අධ්‍යාපනය ලැබූ නැවතී සිටි කාර්මෙල් ආරාමය මේ බැසිලිකාවේ විශේෂත්වයන්ගෙන් කිහිපයක්. ප්‍රංශයේ නෝමන්ඩි කලාපයේ ලීසියෝ කියන ප්‍රදේශයේ තමයි මේ බැසිලිකාව පිහිටලා තියෙන්නේ. ඉතින් මේ බැසිලිකාවේ විශේෂතම් බලන්න මගේ vlog එකත් එක්ක දිගටම ඔයාලා එකතු වෙලා ඉන්න. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්වම subscribe කරන්න. එහෙනම් අපි යමු ඉස්සරහට. Saint Teresa of Child Jesus. එහෙමත් නැත්නම් ජේසුගේ කුඩාමල තෙරේසා මුනිවරිය වෙනුවෙන් ඉදිකෙරුණු මේ විශාල බැසිලිකාව ගැන කතා කරනකොට ඇයගේ ජීවිත කතාව ගැන කතා නොකරම බෑ. ඉතින් ඇයගේ ජීවිත කතාව කෙටියෙන් මම ඔයාලට කියන්නම්. 1873 ජනවාරි 2 වෙනි දින ප්‍රංශයේ ඇලන් කෝන්හි උපත ලද ඇය ඉතාමත් ගැඹුරු ආධ්‍යාත්මික ජීවිතයකට උරුමකම් කියපු කෙනෙක්. එතුමියගේ මව ලුයිස්, ඒ වගේම පියා මාටින්, ඒ දෙන්නත් ඉතාමත් ගැඹුරු ආගමික ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. පසු කාලයේදී ඒ දෙන්නවත ශුද්ධවරයන් බවට නම් කරලා තියෙනවා. පුංචි කාලෙදිම ඇගේ මවගේ මරණයත් එක්ක ගොඩාක් දුක්ඛම් කටළු වලට මුහුණ දුන්නත් ඇගේ සම්පූර්ණ හදවතම ඇය ජේසුට බාර කරා. ඉතාමත් සංවේදී, සරල, ඒ වගේම ප්‍රේමයෙන් පිරුණු දරුවෙකු ලෙසයි ඇය වර්ධනය වුණේ. වයස අවුරුදු 15 දී ඇය ලිසියෝ කාර්මෙල් ආරාමයට සම්බන්ධ වුණා. එහිදී ඇය විශාල කාර්යයන් නොකර ඇය කරන කුඩා කාර්ය ප්‍රේමයෙන් පුරවල කිරීම ඇගේ ආධ්‍යාත්මික මාර්ගය බවට පත් කරගත්තා. එතුමියගේ ආදර්ශයෙන් එතුමිය කියා දුන් කුඩා මාර්ගය එයයි. ඇයගේ ජීවිතයේ එක කාර්තුවල එක දුක්ඛම් කටළු වලට ඇය මුහුණ දුන්නා. ඇයගේ ජීවිතයේ තරුණ කාලයේදීම ඇය දිගු රෝගයකින් පීඩා වින්දා. ඒ තමයි දිගු කාලීනව පැවති ක්ෂය රෝගය. ඉතින් ඒ හේතුව නිසා ඇය බොහෝ සෙයින් දුක් විඳත් ඇය ඇයගේ හදවත සම්පූර්ණයෙන්ම ජේසුට බාර කරලා තිබුණ නිසා ඇයින් කිසිම විටකදී ජීවිතයේ දුකක් බවට පත් කරගත්තේ නැහැ. ඒ වගේම එතුමිය ජීවිතය සහ ආධ්‍යාත්මිකත්වය තුළ රෝසමල සංකේතයක් බවට පත් කරගෙන තියෙනවා. After my death, I will let fall a shower of roses කියන වාක්‍ය නිසා ඇයගේ ආධ්‍යාත්මික ජීවිතය තුළ රෝසමල සංකේතයක් කියන බවට ගොඩක් අය විශ්වාස කරනවා. කෙසේ හෝ දිගු කාලීන ක්ෂය රෝගයෙන් පීඩා විඳි ඇය 1897 සැප්තැම්බර් මාස 30 වෙනි දින ඇයට අවුරුදු 24 දී ඇය මේ ලෝකයෙන් සමුගන්නවා. මරණයෙන් පසුත් ඇයගේ සරල ආධ්‍යාත්මික ජීවිතය ලෝකයේ පුරා විහිදී ගියා. ඒ 1925 ඇයව ශුද්ධවරියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි. මං ඔයාලට මුලදිම කිව්ව මතක ඇති මේ බැසිලිකාව විශේෂ වෙන්න මේකේ නිර්මාණ ශිල්පයේ විශේෂත්වයන් ගොඩක් තියෙනවා කියලා. ඒකක් තමයි මොසෙයික් නිර්මාණ ශිල්පය. බැලූ බැලමට කාට හරි පේන්න පුළුවන් මේ බිත්තිවල තියන්නේ කවුරු හරි ඇඳපු චිත්‍ර කියලා. ඒත් මේවා චිත්‍ර නෙමෙයි. මේවා චූටි ස්ටෝන්ස් එකතු කරලා හදාගත්ත ලස්සන නිර්මාණයක්. ස්ටෝන්ස් විතරක් නෙමෙයි, සමහර තැන්වල චූටි ග්ලාසස්, ඒ වගේම සෙරමික් ටයිල්, ඒ වගේවත් යොදාගෙන තියෙනවා. මේ බැසිලිකාවේ ඇතුලේ තියෙන නිර්මාණ හැම එකකම පුංචි ඉරක පවා තේරුමක් තියෙනවා. විශේෂයෙන්ම මේ මොසෙයික් නිර්මාණවල එක පුංචි ගල් කැටයක් තනියම තියදී ලස්සන නැති වුණාට එකතු වුණාම ගොඩක් සුන්දරයි කියන අර්ථය තමයි ඒකෙන් කියවෙන්නේ. ඒ වගේම මේ බැසිලිකාව තුල මේ නිර්මාණ කරලා තියෙන්නේ එළිය ආලෝකයේ වැටෙන වෙලාවට මේ චිත්‍රවලට ජීවමාන බවක් එකතු වෙන විදිහට.
ඒ වගේම තමයි මේ හැම නිර්මාණයකින්ම තෙරේසා මුනිවරිය අනුගමනය කරපු ඒ කුඩා මාර්ගය කියන තියරි එක හරි ලස්සනට පෙන්නලා දෙනවා. ඒ කියන්නේ පුංචිම පුංචි දෙයකින් ලොකු විශාල සුන්දරත්වයක් ලබා ගැනීම. ඒකේ තේරුම තමයි කුඩා ගල් කැබලි එකතු වෙලා දෙවියන්ගේ මහිමය පෙන්වන විශාල අර්ථවත් රූප නිර්මාණය වෙලා තිබීම. කතෝලික සභාවේ ශුද්ධ වරුන් ලෙස ප්‍රකාශිත පළමු විවාහ යුවළ, එහෙමත් නැත්නම් ශුද්ධ වූ තෙරේසා මුනිවරියගේ මව සහ පියා, ඔවුන් දෙදෙනාව මිහිදන් කරපු ස්ථානය තමයි මන් දැන් ඔයාලට පෙන්වන්නේ. ඉතින් ඔයාලා vlog එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මේ vlog එක ආසාවෙන් බැලුවා කියලා මං හිතනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන vlogs බලන්න මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ vlog එක බලපු හැමෝටම thank you. Bye bye.